අයිබෝන් ඔබට සුබම සුබ නව වසරක් වේවා. ඔන්න 2025 අවුරුද්ද දැන් ඉවරයි. රටේ බොහෝ කරදර වුණා. ජල ගැලීම්, නායයන්, ජීවිත හානි ආදී දේවල් තිබ්බා. 2026 අවුරුද්ද ලබනවා. සමස්ත පලාපලේ ගත්තාම 2026ත් හොඳයි කියලා කියන්න බෑ. මොකද මේ කරදර ටික ඔක්කොම ඔබට බැලුවොත් ගිහිල්ලා මගේ Facebook වීඩියෝ මම 2025 පටන් ගද්දි කියලා තියෙනවා පුද්ගලයන්ට. නමුත් අද අපි නැවතත් මතක් කරනවා ඔබට 2026 අවුරුද්ද කොහොමද කියලා. අපි විසින් මේ අවුරුද්දේ මේ ඔබට අපේ සේවා දාගින් නොමිලේම දෙන්න පුංචි ලිතක් මුද්‍රණය කරා. ඒ ලිතර අවශ්‍ය කර්ම ජ්‍යොතිෂ පොත්පත් ආදී වයින් තමයි අරගෙන තියෙන්නේ. ඒ ලිතේ තියෙන ලග්න 12 පලාපල තමයි මම දැන් සංක්ෂිප්ත කරලා ඔබට ඉදිරිපත් කරන්න හදන්නේ. මුලින්ම මේෂ ලග්නය. එතකොට මේෂ ලග්න හිමියාට මේ වසරේ හොඳ මුදල් ලාභ තියෙන වසරක්. ඒ වුණත් අතේ ඇති ධනය නිකරුණේ නාස්තියට සහ වියදමට සිද්ධ වෙන්න පුළුවන් තත්ත්වයක් දකින නිසා ඔබ ප්‍රවේශම් වෙන්න ඕන. මොකද සෙනසුරු ඔබට සියල්ල අහිමි කරන විදියට තමයි ග්‍රහ ගෝචර ගමනේ නිර්මාණය වෙලා තියෙන්නේ. රැකී ආරක්ෂා ජීවනාපාය තුල යම් යම් තාඩන පීඩා ආදියට කරදර වලට ප්‍රධානින්ගේ විරෝධතාවලට නැත්නම් රැකියාව අහිමි වීම ස්ථාන මාරු වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. කල්පනාකාරී වෙන්න ඕන. ගෘහ ජීවිතය එතරම් කරදරකාරී තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. නමුත් ඔබ විදේශගත වෙන්න බලාගෙන සිටිනවා නම් ඔබට හොඳ විදේශෝග මේක තියෙනවා. අධ්‍යාපනය කරන දරුවන්ට යම් යම් බාධා තිබෙන නිසා විභාග ආදී තත්ත්වයන්ට 2026 ඔන්න මේෂ ලග්නින් උපන් ඔබ හෝ ඔබේ දරුවෙකු මුහුණ දෙන්නේ වී නම් විභාග සමත් වෙන්න ඉතාම හොඳින් මහන්සි වෙන්නට ඕනෑය. ශරීරයේ ආසාදන උදරාබාධ රෝග සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන්න ඕන. සුබ දවස් ඉරිදාංගහරුවාදා සෙනසුරාදා වශයෙන් ගන්න රතු පැහැ නිල් පැහැ 1 2 4 5 7 9 කියන අංක ඔබට යම් අවශ්‍යතාවයකදී ඒ අවශ්‍යතාවය මත ජයග්‍රාහී අංක වශයෙන් යොදා ගන්නට පුළුවන්. වෘෂභ ලග්නය. ආදායම ඉහළ යන්නේ රජයට සම්බන්ධ ව්‍යාපාර, කොන්ත්‍රාත් ව්‍යාපාර, පුංචි මිනිහා දුප්පත් මිනිහා සම්බන්ධ ව්‍යාපාර කරන අයගේ ආදායම් තත්ත්වය ඉහළ යනවා කියලා කියනවා. රැකියාවේ වැඩි වෙනසක් ඇතිවන්නේ නැහැ. කරන කියන රැකියාව එක්තරා මට්ටමකට ශාන්තව පවත්වාගෙන යන්න පුළුවන්. හැබැයි ඔබ සේවකයන් සම්බන්ධ කරන ව්‍යාපාර අපි මුලින් කිව්වා වගේ සේවකයන් සම්බන්ධ ව්‍යාපාර කරනවා නම් සේවක ගැටලු ප්‍රශ්න ආදිය ඇතිවීම සේවකයන් ඔබ හැර දමා යෑම වගේ දේවල් සිද්ධ වෙනවා. ගෘහ ජීවිතය තුළ ගැටලු ඇති වෙනවා. ඒ නිසා ගෘහ ජීවිතය සම්බන්ධයෙන් පරිස්සම් වෙන්න දෙදෙනා අතර වාද විවාද ගැටලු වගේ දේවල් සහ ඔබට සොර සතුරු බිය ඇති වෙනවා. එතකොට සතුරන් ඔබට රහසේ ක්‍රියාත්මක වන නිසා ඔබ ප්‍රවේශම් විය යුතුයි. අධ්‍යාපනයේ දියුණුවන් දරුවන්ගේ දකිනා ගණිත ආශ්‍රයෙන් ඉගෙන ගන්න. ඒ කියන්නේ A level max කරන ළමයින්ට ඔන්න හොඳයි. මිථුන ලග්නය. බලාපොරොත්තු නොවූ බොහෝ කරදර සිදුවන වසරක් වශයෙන් මිථුනේ අපි ගන්නවා. මොකද සෙනසුරු දසවැන්නේ ගෝචරය වීම තමයි මේකට හේතු වශයෙන් දකින්නේ. රැකියාව තුළ ගැටලුකාරී තත්ත්වය වර්ෂය පුරාම තියෙනවා. දියුණුවක් ඇති වෙනවා නම් ඒක ඊටාම හිමින් ඇති වෙන දියුණුවක් විදිහට තමයි පෙනෙන්න තියෙන්නේ. බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කර ගැනීමට, සඵල කර ගැනීමට අධික ලෙස වෙහෙස විය යුතුයි. සතුරු කරදර බොහෝයි. මේ වසර මිථුන ලග්න හිමියා වන ඔබට පටන් ගන්නේ සතුරු කරදර සමගමයි. වසර පුරාම ඔබේ සතුරෝ ඔබට විරුද්ධව ක්‍රියාත්මක වෙනවා. දරුවන්ට යම් යම් අධ්‍යාපන බාධා තියෙනවා සෙනසුරු 10 වෙනිදා ගෝචරය වීම නිසා මානසිකව පීඩන ඇති වෙනවා ඔබට. ඒ නිසා තමන්ගේ මානසික සෞඛ්‍ය හොඳ මට්ටමක තියාගන්න කතා කරගන්න ඕන. සුබ දවස් වශයෙන් බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදාත් කොළ සහ කහ වර්ණය ඔබේ සුබ වර්ණය වශයෙන් උත් 3 වෙනි සහ 5 වෙනි යන අංක දෙක ඔබට වාසනාව ගෙන දෙන අංකයක් ලෙසත් 3යි 5යි දෙක එකතුව 8 වෙන්නත් ඔබට වාසනාව ගෙන දෙන අංකයක් ලෙසත් මතක තියාගන්න. කටක ලග්න හිමියාට 2026 වසර කෙසේද කියා බලමු. කටක ලග්න හිමියාගේ ජීවිත කතාව අපි කතා කරනකොට අනාගතයේ සිතා මුදල් යොදා වැඩ කරන්න කියලා කියනවා. අනාගතයේ යම් යම් මූල්‍ය කටයුතු වලින් බොහෝ ලාභ තියෙනවලු. රැකී ආරක්ෂාවට බාධා පැමිණෙනවලු කටක ලග්න හිමියාගේ. එසේම රැකියාව තුළ නොසිතූ වෙනස්කම් ආදිය ඇති වෙන නිසා ඔබේ ව්‍යාපාරයේ හෝ රැකියාව පහතට වැටීමේ අවදානමක් තියෙනවා. පරිස්සම් වෙන්න ඕන. ගෘහ ජීවිතය ඔබට සාර්ථක වෙන්නේ ඉවසීම තුලම පමණයි. ප්‍රීතියෙන් ගෙවෙන කාලයක් තිබ්බත් රහස් කටයුතු වල නියැලීම හෝ රහස්
ආදර සම්බන්ධතා වගේ දේවල් මේ වෙලාවේ කටක ලග්න හිමියා ඇති කරගන්නවා. ඒ වයින් යම් යම් කරදර ඇති වෙන නිසා ඔබ ඔබේ අනවශ්‍ය සම්බන්ධකම් ගැන ප්‍රවේශම් වෙන්න ඕන. විභාග ආදීන් ජය ලැබීමට දරුවන්ට බොහෝ මහන්සි වෙන්න සිද්ධ වෙනවා. මනස වෙහෙසා වැඩ කිරීම තමයි ඔබේ මේ අවසරයේ ලැබීම වශයෙන් අපි දන්නේ. උග්‍රාශ්‍රිත බඩාශ්‍රිත රෝගාබාධ වෙලදී පරිස්සම් වෙන්න. शुभ दवस इरिदा अंगहरुवादा सनुदा सिकुरादा शुभ वर्णीय क्रीम පැහැය සහ සුදු පැහැය 279 කියන අංක ඔබ අංක වශයෙන් ගන්න. සිංහ ලග්නය. සිංහ ලග්න හිමියාට 2026 වසර කෙසේද කියා බලමු. මුදල් හානි හෝ රැවටීම් වලට ලක් වෙනවා. ධන යෝග ඇති වුණත් අතට ලැබෙන ධනය නිකරුණේ නාස්තියටපත් වෙනවා. මම මේ සිංහ ලග්නයට විශේෂ පලාපලයක් කියනවා 2026 අවුරුද්ද පුරාම සිංහ ලග්න හිමියාට මාරක අපලයක් ක්‍රියාත්මක වෙනවා. අෂ්ටමේ රාෂ්ටකයේ සෙනසුරු සිංහ ලග්න හිමියාට අෂ්ටමේ රාෂ්ටකයක් නිර්මාණය කරන මොකද සෙනසුරු ඉන්නේ මීන රාශියේ සිංහ ලග්න හිමියාගේ අටවැන්න මීන රාශිය. එතකොට අෂ්ටමේ රාෂ්ටක නිර්මාණය වෙලා තියෙනවා. හදිසි අර්ශනීප ජීවිත හානි රැකියාවේ ගැටලු නීතිමය ප්‍රශ්න ආදී බොහෝ කරදර පැමිණෙනවා. ඔබට යම් නීතිමය ප්‍රශ්නයක් පැමිණියොත් රජයෙන් දඬුවම් ලබන්නට සිද්ධ වෙනවා. රැකියා ස්ථාන මාරු වගේ පුංචි පුංචි ප්‍රශ්න රස්සාවේ තියෙනවා. ගෘහ ජීවිතය තුල බිය ඉපදවීම. ගෘහ ජීවිතය තුළ යම් යම් මානසික වද වේදනා, සිත් වේදනා, නොගැලපීම් මැද මෙය කරගෙන යන්න ඕන. හැබැයි අධ්‍යාපනයේට හොඳයි වෙහෙස මහන්සි වැඩ කරන දරුවෝ සිංහ ලග්න දරුවන්ට අධ්‍යාපනයේ යහපත් ප්‍රතිඵල ලැබෙනවා කියලා කියනවා. शुभ दवस වශයෙන් ඉරිදා අඟහරුවාදා බදාදා සිකුරාදා ගන්න शुभ වර්ණය රත් පැහැයයි 1 සහ 4 शुभ අංක වශයෙන් තෝරා ගන්න. 2026 නව වසරේ ලැබීමත් සමග කන්‍යා ලග්නෙන් උපන් ඔබේ සමස්ත ග්‍රහ බලාපල තත්ත්වය අපි කෙසේද කියලා තේරුම් ගන්නට බලමු. මිල මුදල් ආදී වස්තුන් හොඳින් ලැබෙනවා. ආදායම් ඉහළ ගියත් නොසිතූ අනවශ්‍ය වියදම් ලැබෙන නිසා මුදල් පරිපාලනයේදී සැලකිලිමත් විය යුතුයි. ඔබට මේ වෙලාවේ ඔබේ ආරක්ෂාවෙන් වැරදි ආකාරයට මුදල් උපයන්න හිතුනොත් ඒක නම් කවදාවත් කරන්න එපා. මොකද ලැබීම් ගොඩක් තිබ්බත් රැකී ආරක්ෂාවට බාධා වීමේ අවදානමක් තියෙනවා. අලුතින් ආරම්භ කරන යම්කිසි කටයුත්තක් තියෙනම් කන්‍යා ලග්න හිමියාට ඒ ඊටාම හොඳයි. හැබැයි කන්‍යා ලග්න හිමියාටත් අර මං කටින් කිව්වා වගේ සිංහ ලග්න හිමියාට වගේම මේ වසරේ තදබල මාරකයක් තියෙනවා. එය යෙදෙනවා අප්‍රේල් මාසයේදී පරිස්සම් වෙන්න. එය සම්බන්ධයෙන් මම විශේෂ වීඩියෝවක් කරනවා. කන්‍යා ලග්න හිමි ඔබට තදබල මාරකයක් අප්‍රේල් මාසයේ තියෙනවා. එතකොට අලුතින් ආරම්භ කටයුතු දිනු වෙනවා. ගෙදර දොර සැපසේ ඉන්න ලැබෙනවා. තමා කියන කටයුතු වලට සාර්ථකයි. ඒතකොට දුර ගමන් යෙදෙනවා කියලා කියනවා. ඒ කියන්නේ විදේශ ගමන් වෙන්න පුළුවන්. අලුත් දේ ඉගෙන ගන්නා දරුවන්ටත් විභාග කරන දරුවන්ටත් කාලය හොඳයි. කැපීම් මගින් රුධිර වහනය වෙන්න පුළුවන්. මේක මතක තියාගන්න. දොස්තර මහත්තයා කැපුවොත් ශල්‍ය කර්මයක් නැත්නම් වෙන ක්‍රමයකට කැපුණොත් අනතුරක්. ওই දෙකම තියෙන නිසා පරිස්සම් වෙන්න ඕන. शुभ දවස බදාද බ්‍රහස්පතින්දා සිකුරාදා. शुभ වර්ණයේ කොළ පැහැය 2 3 5 7 ඔබේ शुभ අංක වශයෙන් තෝරා ගන්න. 2026 වසර තුලා ලග්න කාර්යයට කෙසේද? අලුත් ආකාරයෙන් ධනය ගැනීමට ඔබට ක්‍රම මාර්ගෝපායන් පෑදෙනවා. ඒ වයින් යම්කිසි යහපත් ප්‍රතිඵල තිබුණද ඔබට මුදල් ඉතුරු කිරී ගැනීමට යම් යම් මසුරුකම් කරන්නට සිද්ධ වෙනවා. රැකී ආරක්ෂාවල මෙන්න ව්‍යාපාරවලින්ද දියුණුවත් කරගන්න පුළුවන් ලොකු ගැටලු ඇති වෙන්නේ නැහැ තුලා ලග්න හිමියාට. හොඳනම පළවිදිය හැකි ආකාරයේ යමක් සිදු වෙන තියෙන නිසා ඔබේ රැකී ආරක්ෂා ව්‍යාපාර සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන්නට ඕන. වාසනාවන්ත කාලයක් උදා වෙනවා. හැබැයි ස්ත්‍රීන් සමග ආරවුල් ඇතිවීම පෙන්වන නිසා ගෘහ ජීවිතයේ ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙන්නට පුළුවන්. සැප පහසුව නොඅඩුව ලැබෙනවා. තමාට සිටියට වඩා උසස් තත්ත්වයකටපත් වෙනවා. වසර මැද කාලයේදී සමීපතයින් පිළිබඳව බයක් ඇති වෙනවා. ඔබේ සමීපතයෙක් ඔබට හරස් වෙනවා. ඔබට සතුරෙක් වෙනවා. එතකොට කටයුතු සහගත තත්ත්වය අවුල් වෙන්න පුළුවන්. අනියම් කම්සප ලැබීමේ වාසනාවක් තිබ්බත් ඒකට යොමු වෙන්න එපා කියලා මම කියනවා. අධ්‍යාපනය හොඳයි. යහපත් දේ ඉගෙන ගන්න පුළුවන්. ධනෙෂෙන් පහළ ආබාධ ඇති වෙනවා. කකුල් කඩා දැමීම වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ප්‍රවේශ සම්බන්ධ සුබ දවස් අඟහරුවාදා බදාදා සිකුරාදා සෙනසුරාදා සුදු ක්‍රීම් අයිවරි කියන පාට ඔබේ ගමන් බිමන් සඳහා ඇඳුම් පළඳුම්
ලබා ගැනීමේදී තෝරා ගන්න සුභ අංකය අංක 6. අපි බලමු 2026 වසර වෘශ්චික ලග්නයෙන් උපන් ඔබගේ සමස්ත පලාපල තත්ත්වය කෙසේදයි කියා. අනවශ්‍ය වේදම් කරන නිසා මුල් භාගයේ ධනහානිය ඇති වෙනවා. ලොකුවට වීදම් කිරීමට ගොස් ධනෙ නැති කරගන්නවා. මුදල් අගහිඟම් ඇති වෙනවා. වසරේ මැද භාගයේ වෙළඳාම දියුණු වෙනවා. මිල මුදල් ලබා ගන්න පුළුවන් වෙනවා. රැකී ආරක්ෂාවෙන් ලාභ ලැබෙනවා. රැකී ආරක්ෂා ප්‍රවේශම් කරගන්න ඕනේ. පවුලේ අය ඥාති මිත්‍රාදීන් සතුරන් සමග ආරවුල් ඇති කරගන්නවා. තමන් සතුදේ අස්ථානගත වෙන්න පුළුවනි. ඒ නිසා පරිස්සම් වෙන්න ඕන. තමන් වංචාවකට ලක්වීමේ අවදානමක් තියෙනවා. ප්‍රවේශම් වන්න උත්සාහයේ තරමට තමයි ප්‍රතිඵල තියන්නේ. පොත්පත් ආදීන් ප්‍රයෝජන ලැබෙනවා. අලුත් දෑ ඉගෙනීමට ලැබෙනවා. මහන්සිය තරමට ප්‍රතිඵල ලැබෙනවා. සෞඛ්‍ය වශයෙන් ගත් කල මුහුණේ හෝ හිස ආශ්‍රිත ආබාධ ඇති වෙනවා. උදරය හා කන් ආශ්‍රිත ආබාධ ඇති වෙනවා කියලා කියනවා. සුබ දවස් ඉරිදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා රතු වර්ණය සහ සුදු වර්ණය පාවිච්චි කරන්න. 1 2 4 5 7 කියන අංක ඔබට වාසනාවන්තයි. 2026 වර්ෂය ධනු ලග්න හිමියාට කෙසේදයි කියා බලමු. ධනය මුදල් හදල් අගහිඟම් ඇති වෙනවා. මෙහෙස මහන්සි වැඩ කරද ඒවායින් ප්‍රතිඵල අත් වෙන්නේ නැහැ. තම ව්‍යාපාරයක් ආරම්භ කරන්න පුළුවන් වුණ බලාපොරොත්තු වෙන හිටියත් රැකී ආරක්ෂාන් විශ්‍රාම ගැනීමට වස්වීමට සිද්ධ වෙනවා. තමුන්ගේම ව්‍යාපාරයක් කරත් බාධා මැද්දේ තමයි කරන්නට වෙන්නේ. එහෙත් ගෘහ ජීවිතය වාසනාවන්තයි. සුදුසු වයසක නම් විවාහ වීමටද ඉඩ තියෙනවා. ආහාර පාන යාන වාහන සැප පහසු ලැබෙනවා. මේ කාලය තුල රහස් සම්බන්ධතා ගොඩනගෙනවා කියලා කියනවා. ප්‍රවේශම් වෙන්න. ඔබට මානසික ආදිත ඇති වෙනවා. තවරමක කේන්ති යන ගතියක් ඇති වේවි. විරුද්ධ ලිංගයන් සමග කටයුතු කිරීමේදී හරි පරිස්සම් වෙන්න. ඔබ බොරු චෝදනා වලට අහු වෙනවා. විභාග වලට සුබ කාලයක්. එහෙත් අලුත් දෑ ඉගෙනීමේ වාසනාව තියෙනවා. උදරාබාධ හිස ආශ්‍රිත කැක්කුම් ඇති වෙනවා. සුබ දවස් ඉරිදා බදාදා සිකුරාදා සෙනසුරාදා සුබ වර්ණයේ කහ 3 5 6 8 කියන අංක ඔබේ සුබ අංක වශයෙන් තෝරා ගන්න. මකර ලග්න 2026 ජනවාරි සිට මකර ලග්න හිමියාගේ සමස්ත ග්‍රහ පලාපල තත්ත්වයෙන් සංක්ෂිප්ත කොටසක් ඉදිරිපත් කරනවා. අවශ්‍ය දෙයට ධනය වීදම් වෙනවා. මුදල් වීදම් වෙනවා. නොවැදගත් දෙයටත් වීදම් කරනවා. සුබ අසුබ දෙපාර්ශ්වයටම ධනය වීදම් කරන නිසා ධනය සම්බන්ධයෙන් ප්‍රවේශම් වෙන්න ඕන. ව්‍යාපාර ලාභ රැකී ආරක්ෂාවලින් උසස් වීම ලැබෙනවා. දියුණුව සඳහා කරගෙන කටයුතු වලින් ලාභ ලැබෙනවා. ඒ නිසා ඔබේ කටයුතු එක්තරා මට්ටමකට කරගෙන යන්න. දීපල ලාභ තියෙනවා. සතුරන් සමග අමනාප කරගන්න එපා. ඕන්ගෙන් ඔබට කරදර බාධක ඇති වෙනවා කියලා කියනවා. හොරකමක් සිදු වෙයි. ඔබේ දීපලක් හොරාගනි පරිස්සම් වෙන්න. දරුවන්ට නම් බොහෝ මහන්සි වැඩ කරන්න වෙන බව තමයි පෙනෙන්න තියෙන්නේ. විභාග ආදීන් ජය ලබන්නට බොහොම කරදර වෙන්න මහන්සි වෙන්න වෙනවා. උදරයේ අසම්බන්ධ රෝග, අජීර්ණ, රක්ත වාතය ඇති අයට පීඩා සිද්ධ වෙනවා කියනවා. සුබ දවස් අඟහරුවාදා බදාදා සිකුරාදා සෙනසුරාදා සුබ වර්ණය නිල් සුබ අංකය 6 8 9. 2026 වර්ෂයේ කුම්භ ලග්න හිමියාට කෙසේදයි කියලා බලමු. ධන පරිහානිය අනුන්ගෙන් පවා ලැබීමට තිබෙන දේ නැතිවීම එසේම අධික වියදම් මුදල් අතර දෙන්නේ නැති වසරක් වශයෙන් තියෙනවා. ඒ නිසා ඔබට ණය ගනුදෙනු වලට පැටලෙන්න සිද්ධ වෙනවා. නමුත් රජයේ රස්සාවක් කරන කෙනෙක් නම් ඔන්න ඔබ කුම්භ ලග්නයෙන් හිමි ඔබ රැකියාවේ උසස් වීම බලාපොරොත්තු වෙන්නේ නම් ඒකට සුබ කාලයක් වශයෙන් 2026 වසර අපි බලනවා. වසරේ මුල් කාලය තුලදී ඔන්න විශේෂයෙන් ස්ත්‍රී පාර්ශ්වයන්ට තමුන් ඔය බෙහෙත් වර්ග ක්‍රීම් වර්ග පාවිච්චි කරනවා නම් පරිස්සම් වෙන්න. ඒ වයින් ඔබට අසාත්මිකතා වගේ දේවල් ඇතිවීමෙන් මුහුණේ පැහැය වෙනස් වෙන්න පුළුවනි. ඒ වගේම ඔබට නොකැලපෙන සම්බන්ධතාදීට පැටලෙන්න සිද්ධ වෙනවා. ඒ වයින් ඔබට ගැටලු ඇති වෙනවා. අධ්‍යාපනය හොඳින් අවබෝධ කරගත හැකි කාලයක්. කලාව සම්බන්ධයෙන් ඒ කියන්නේ ආර්ට් විෂයන් කරන අයට ගොඩක් හොඳයි. හදිසි අනතුරක් සිදු වෙනවා. ඇස් ආශ්‍රිත ආබාධ ඇති වෙනවා. සුබ දවස් අඟහරුවාදා බදාදා බ්‍රහස්පතින්දා සුබ වර්ණයේ රතු පැහැය සහ නිල් 3 8 9 කියන අංක ඔබේ අංක වශයෙන් යොදා ගන්න. මීන ලග්නය 2026 මීන ලග්නකාරයාට කෙසේද? අධික වියදම් ඇති වෙනවා. ධනහානිය ඇති වෙන්න ඉඩ තියෙනවා. අනවශ්‍ය වියදම් ඇති වෙනවා. එහෙත් ඔබ ණයතුරුස් වෙලා තියෙනවා නම් ඒ ලැබෙන මුදල් වලින් ඔබට ණයතුරුස් පියවා ගන්න පුළුවනි. රැකියාව නම් ඊටාම ඉවසීමෙන් කරන්න. මොකද රැකියාවේ යම් ප්‍රශ්න ඇති වෙනවා.
ෆ්‍රැක් වෙඩි බෙහෙත් ආශ්‍රිත, පුපුරන ද්‍රව්‍ය ආශ්‍රිත, රතිඤ්ඤා ව්‍යාපාරය, ඒ වගේ ගල් බෝර ගැසීම වගේ දේවල් කරන අයට ඊටාම සුබයි. නමුත් ගෘහ ජීවිතය තුළ නොයෙක් විපත්ති තියෙනවා. කරදර වලට මුහුණ පානවා. තරමක් අපල සහිත කාලයක්. නඩු හබෝල්ට පැටලුණොත් පරාජය වෙන්න කියලා කියනවා. මෙතෙක් ලැබූ දියුණුව නැති වෙන නඩු හබයකට පැටලුණොත් ඒ නිසා නඩු කියන්න යන්නට එපා. නීති විද්‍යාව, සමාජ විද්‍යාව, දේශපාලන විද්‍යාව වැනි කටයුතු වල නියුතු අයට ඊටාම හොඳ ජයග්‍රහණ තියෙනවා. ස්ත්‍රීන්ට නිතර පීඩාගෙන දෙන රෝගාබාධ තත්ත්වෝ වැළඳෙනවා මීන ලග්නයෙන් ඉපදලා තියෙනවා නම්. සුබදස් අඟහරුවාදා බ්‍රහස්පතින්දා සුබ වර්ණය රතු කහ 3-9 සුබ අංක වශයෙන් මතක තබා ගන්න. ධනලක්ෂ්මී කුබේරන් සුවඳ දූපය. පෞරාණික ඉන්දිය රහස් වට්ටෝරුවකට අනුව උසස්ම තත්ත්වයේ බෙහෙත්ද්‍රව්‍ය යොදා ගනිමින් සකස් කරනු ලබන මෙම දිව්‍යමය සුවඳ දූපය ධනලක්ෂ්මී කුබේරන් දැහැණින් ජීවම් කර ඇත. ඔබේ නිවසේ ව්‍යාපාරික ස්ථානයේ උදේ සවස දුමැල්ලීවෙන් ඔබට සෞභාග්‍යම උදාවේ. ධනලක්ෂ්මී කුබේරන් සුවඳ දූපය මිලදී ගන්නා ඔබට තවත් විශේෂ වාසියක්. මෙම පැකැට්ටු තුළ බලගැන්වූ රන් ආලේපිත ලක්ෂ්මී පිළිමයක් හෝ රන් ආලේපිත ලක්ෂ්මී කුබේරන් යන්ත්‍රයක් අහඹු ලෙස තැන්පත් කර ඇත. ඔබේ සාර්ථකත්වය වෙනුවෙන්ම ධනලක්ෂ්මී කුබේරන් සුවඳ දූපය ඔබ වෙත ලබා දෙන්නේ ආධ්‍යාත්මවේදී බිසර චාණක්‍ය මානගේ. සුවඳ දූපය ලබා ගැනීමට WhatsApp මගින් විමසන්න 0753 53 53 40.